ආයෝබෝවන් ළමයි. දවසට ප්‍රශ්නයක් ප්‍රෝග්‍රෑම් එකේ 10 වසරේ 11 වසරේ ළමයිගෙන් අපි අහන හතරවෙනි ප්‍රශ්නේ. කාර්මික විප්ලවය යනු කුමක්ද? පුතේ මුදල් භාවිතයත් එක්ක වෙළඳාම කියන එක වේගයෙන් සංවර්ධනය වුණා. හැබැයි භාණ්ඩ හා සේවා නිෂ්පාදනය බොහොම මන්දගාමීව සිද්ධ වුණේ. මොකද මිනිස්සුන්ගේ ශක්තියෙන් එහෙම නැත්නම් සත්තුන්ගේ ශක්තියෙන් සරල යන්ත්‍ර පාවිච්චි කරලා තමයි එයාලා භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළේ. ඒ හින්දා නිෂ්පාදනය කරන්න ගත කරන කාලය ගොඩක් වැඩි වුණා. ඒ හින්දා ව්‍යාපාර කරන ව්‍යාපාරිකයන්ට ඕන වෙලා තිබ්බා මේක වේගෙන් නිෂ්පාදනය කරගෙන යන්න. ඉතින් මේ නිෂ්පාදන කාර්ය වේගෙන් කරන්න කාලයත් එක්ක යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරන්න පටන් ගත්තා. මෙන්න මේ යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරන්න පටන් ගත්ත කාලයට අපි කියනවා කාර්මික විප්ලවය කියලා. එහෙනම් අපි ඊළඟ ප්‍රශ්නයත් එක්ක හෙට දවසේදී හම්බ වෙමු. අපි ඒ රැල්ලේ කොමස් කැරැල්ල. ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය 10 සහ 11 ශ්‍රේණි දරුවන් සඳහා ඔන්ලයින් පන්ති සඳහා දැන් සිසුන් බඳවා ගැනේ. විස්තර සඳහා ඩිස්ක්‍රිප්ෂන් හි ඇති පහත දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. OP Education ඉගෙන ගන්න හොඳම තැන.